안녕하세요 ළමයි. Welcome back to my YouTube channel. අපි ගිය සතියේ ඉගෙන ගත්තේ හල් අකුරු 14. අපි මේ වෙනකොට කොරියානු භාෂාවේ ස්වර 10 සහ හල් අකුරු 14 කියන පාඩම් දෙක ඉවර කරලා තියෙනවා. අපි අද ඉගෙන ගමු සංයුක්ත ස්වර 11යි, දිත්ත ව්‍යංජන 5යි. මුලින්ම බලන්න මෙතන තියෙනවා පොක්කප් මොවම්. පොක්කප් මොවම් කියන්නේ සංයුක්ත ස්වරවලට. සංයුක්ත ස්වර 11ක් තියෙනවා. ළමයි මම මුලින්ම සංයුක්ත ස්වර පටන් ගන්න කලින් දෙයක් කියන්නම්. මම ඔයාලට මුලින්ම ඉගැන්නුවේ ස්වර 10. මේ ස්වර 10 මතක නැතුව සංයුක්ත ස්වර 11 මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මුලින්ම ස්වර 10 හරියටම පාඩම් කරලා සංයුක්ත ස්වරවලට එන්න. මෙතනදී බලන්න පළවෙනියට තියෙන්නේ ඒ අකුර. ඒ අකුර හැදිලා තියෙන්නේ ආ යන්නයි ඊ යන්නයි එකතු වෙලා. දෙවෙනි එක යේ. යේ අකුර හැදිලා තියෙන්නේ යා යන්නයි ඊ යන්නයි එකතු වෙලා. 3 ඒ අකුර. ඒ හැදිලා තියෙන්නේ ඕ අකුරට ඊ අකුර එකතු වෙලා. 4 වෙනි එක යේ. යේ යන්න හැදිලා තියෙන්නේ යෝ එකයි ඊ එකයි එකතු වෙලා. 5 වෙනි එක. 5 වෙනි එකට අපි වී අකුරයි වේ අකුරයි දෙකම කියනවා. වී අකුර හැදිලා තියෙන්නේ ඕ යන්නට ඊ එකතු වෙලා. 6 වෙනි එක වා. වා යන්න හැදිලා තියෙන්නේ ඕ අකුරට ආ අකුර එකතු වෙලා. 7 වේ. වේ අකුර හැදිලා තියෙන්නේ ඕ අකුරට ඒ අකුර එකතු වෙලා. 8 වෙනි එක වී. වී අකුර හැදිලා තියෙන්නේ ඌ අකුරට ඊ අකුර එකතු වෙලා. 9 වෙනි එක වෝ. වෝ අකුර හැදිලා තියෙන්නේ ඌ අකුරට ඕ අකුර එකතු වෙලා. වේ. වේ යන්න හැදිලා තියෙන්නේ ඌ අකුරට ඒ යන්න එකතු වෙලා. 11 අයි. අයි අකුර හැදිලා තියෙන්නේ අ අකුරයි ඊ අකුරයි එකතු වෙලා. හරි ළමයි අපි දැන් බලමු කොහොමද හල් අකුරක් එක්ක සංයුක්ත ස්වරයක් එකතු වෙන්නේ කියලා. මම ඔයාලට කියන්නම්. ඔයාලා මේක බලන්න කලින් මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා හල් අකුරු සහ ස්වර එකතු වෙන ආකාරය කියලා. ඒ වගුව පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරලා මේක බලන්න આવොත් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට වැඩිපුර දෙයක් තේරෙයි. මෙතන බලන්න මම මුලින්ම උඩින් දාලා තියෙනවා සංයුක්ත ස්වර 11. මෙතන පහළට හල් අකුරු 14 දාලා තියෙනවා. මැද මම පුරවලා තියෙන්නේ. බලන්න ක අකුරයි ඒ අකුරයි එකතු වෙලා තමයි කේ හැදිලා තියෙන්නේ. මේ ක අකුරයි ඒ අකුරයි එකතු වෙලා තමයි කේ හැදිලා තියෙන්නේ. ක අකුරයි යේ අකුරයි එකතු වෙලා කේ. බලන්න මේ හැදිලා තියෙන විදිය හොඳට වගුව මේක ලියා ගන්න පොතක් අරගෙන ලියාගෙන හොඳට බලන්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා. බලන්න මෙතන ක අකුරයි ඒ අකුරයි එකතු වෙලා කේ. ක අකුරයි යේ අකුරයි එකතු වෙලා කේ. ක අකුරයි ඒ අකුරයි එකතු වෙලා කේ. ක අකුරයි යේ අකුරයි එකතු වෙලා කේ. ක අකුරයි වී අකුරයි එකතු වෙලා ක්වී. ක අකුරයි වා අකුරයි එකතු වෙලා ක්වා. ක අකුරයි වේ අකුරයි එකතු වෙලා ක්වේ. ක අකුරයි වී අකුරයි එකතු වෙලා ක්වී. ක අකුරයි වෝ අකුරයි කෝ. ක අකුරයි වේ අකුරයි එකතු වෙලා ක්වේ. ක අකුරයි අයි අකුරයි එකතු වෙලා ක ඊ කියලා හැදිලා තියෙනවා. මේ හැම එකක්ම කියවෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරි මම තව එකක් දෙකක් මේකෙන් කියලා දෙන්නම්. බලන්න න. න අකුරයි ඒ අකුරයි එකතු වුනහම නේ. න අකුරයි යේ අකුරයි එකතු වුනහම නේ. න අකුරයි ඒ අකුරයි එකතු වුනහම නේ. න අකුරයි යේ අකුරයි එකතු වුනහම නේ. න අකුරයි වී අකුරයි එකතු වුනහම නුයි. න අකුරයි වා අකුරයි එකතු වුනහම නවා. න අකුරයි වේ අකුරයි එකතු වුනහම නුවේ. න අකුරයි වී අකුරයි එකතු වුනහම නුයි. න අකුරයි වෝ අකුරයි එකතු වුනහම නෝ. න අකුරයි ඒ වේ අකුරයි එකතු වුනහම නුවේ. න අකුරයි අයි අකුරයි එකතු වුනහම නයි. මෙන්න මෙහෙම තමයි මේ අනික හැම එකම කියවන්නේ. බලන්න මෙතන මේ බිඳුව වෙන දන බිඳුව. ඒ යේ ඒ යේ වී වා වේ වී වෝ වේ අයි. මෙන්න මේ ටික බලන්න. මේක ඒ යේ වී වා වේ වී වෝ වේ අයි. මෙන්න මෙහෙම තමයි මේක කියවන්නේ. මේක කියවලා හොඳට කටට පුරුදු කරගන්න කියවන විදිහ.
මං හිතනවා ඔයාලට මේ වගුව හොඳට තේරෙන්නේ නැති කියලා. ඔයාලට තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මං අනිවාර්යෙන් කියලා දෙන්නම්. අපි ඊළඟට බලමු දිත්ත ව්‍යංජන. දිත්ත ව්‍යංජන වලට කියන්නේ සංජාම් කියලා. දිත්ත ව්‍යංජන 5යි. ඔයාලා හල් අකුරු එහෙමත් නැත්නම් ව්‍යංජන අක්ෂර ඉගෙන ගනිද්දී මෙන්න මේ 5 ඉගෙන ගන්න නැති බලන්න. ක අකුර ඉගෙන ගත්තා. ත අකුර ඉගෙන ගත්තා. ප අකුර ඉගෙන ගත්තා. ස අකුර ඉගෙන ගත්තා. ච අකුර ඉගෙන ගත්තා. මෙතන මේ අකුරු 5 දිත්ත වෙලා දෙකක් විදිහට තමයි කියවෙන්නේ. ක දෙවෙනි එක ත තුන්වෙනි එක ප හතරවෙනි එක ස පස්වෙනි එක ජ මෙන්න මෙහෙම තමයි හැදිලා තියෙන්නේ දිත්ත ව්‍යංජන 5 බලන්න මේක මේ වගුව පොඩ්ඩක් බලන්න මේ වගුවේ මම උඩින් දාලා තියෙන්නේ ස්වර 10 මෙතන පහළට දිත්ත ව්‍යංජන 5 දාලා තියෙනවා මේ ස්වර එක කොහොමද දිත්ත ව්‍යංජනයක් ගැලපිලා අකුරක් හැදෙන්නේ කියලා තමයි තියෙන්නේ මේ ක අකුරු ක එකට ආ අකුර එකතු වුනහම කා යා අකුර එකතු වුනහම කියා ඕ අකුර එකතු වුනහම කෝ යෝ අකුර එකතු වුනහම කියෝ ඕ අකුර එකතු වුනහම කෝ යෝ අකුර එකතු වුනහම කියෝ ඌ අකුර එකතු වුනහම කූ යු අකුර එකතු වුනහම කියු අකුර එකතු වුනහම ක ඊ අකුර එකතු වුනහම කී අන්න ඒ විදිහට තමයි මේ ඉතුරු හතරත් හැදිලා තියෙන්නේ. හරි අපි අද සංයුක්ත ස්වර සහ දිත්ත ව්‍යංජන ඉගෙන ගත්තා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද වචනයක් හැදෙන්නේ කියලා අපේ නම හදන හැටි අපි ඒවා ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. අපි ඊළඟ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හොඳට ස්වර 10 හල් අකුරු 14 සංයුක්ත ස්වර 11 දිත්ත ව්‍යංජන 5 මේ කියන අක්ෂර 40 හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ. මගේ කලින් වීඩියෝස් වල බලන්න ඒවා බලලා හරියට අකුරු ටික ඉගෙන ගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් සුබ දවසක්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.